මම අද යන්න කියලා හිතුවා යාපනයේ පැත්තේ ටිකක් ඇවිදින්න. මම ගොඩක් ඇවිදින්න ගිහිල්ලා තින්නේ කඳුකර පැතිවල තමයි. ඉතින් වෙනසකටත් එක්ක යාපනයේ පැත්තේ තමයි යන්න කියලා හිතුවේ මේ පාර. යාපනයට යන්න මම ට්‍රේන් එකේ තමයි ප්ලෑන් කරගත්තේ නම් කොටු ස්ටේෂන් එකෙන් තමයි නගින්න ප්ලෑන් කරගත්තේ නම් රෑ 8ට තමයි කොටු ස්ටේෂන් එකේ මේ ට්‍රේන් එක තියෙන මේක යාල්දේවි ට්‍රේන් එක. ඒ වුණාට මේක රෑට කොටුවෙන් පිටත් වුණාට මොරටු ඉඳලා තමයි මේක එන්නේ. පුළුවන් නම් මොරටු ගිහිල්ලා නගින එක තමයි ගොඩක් හොඳ. මොකද සෙනග නගිනවා මොරටුවෙන් ගොඩක්. මේක තමයි ට්‍රේන් එක අපිට යාපනයට යන්න තියෙන. ඔයාලට පේනවත් ඇති ට්‍රේන් එක දැන්ටම සෙනග ඉන්නවා. ඒක තමයි මම කිව්වේ පුළුවන් නම් මොරටුවට ගිහින් නගින්න කියලා. ලෝන් වීකෙන්ඩ් වල කොහොමත් ගොඩක් සෙනග ඉන්නවා. උදේ 4:30 වගේ වෙනකොට අපිට යාපනයට යන්න පුළුවන් වුණා. මෙහෙමම තව ටිකක් වෙලා ස්ටේෂන් එකේ ඉඳලා උදේ CTP බස් ස්ටෑන්ඩ් එකෙන් තියෙනවා නාගදීපට යන බස් එකක්. ඒකෙන් අපිට යන්න තමයි අපි ප්ලෑන් කරේ. CTP බස් ස්ටෑන්ඩ් එකෙන් යන නම්බරේ තමයි 776 කියන බස් එක තමයි යන්නේ. මේ 776 කියන බස් එක යාපනයේ CTP බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා කුරිකට්ටුවන් කියන ජැටියට යනකම් යනවා. එතන ඉඳලා අපිට බෝට්ටුවකින් තමයි නාගදීපේ වඳින්න යන්න ඕනේ. තව දෙයක් තමයි CTP බස්ම විතරක් නෙමෙයි ප්‍රයිවට් බස්සු තියෙනවා මේ නම්බරෙම 776 තියෙන නම්බරෙම. ඉතින් ඔයාලා ප්‍රයිවට් බස් වලත් යන්න පුළුවන්. ඒ වුණාට මම නම් කියන්නේ CTP බස් එක යන්න කියලා. මොකද CTP බස් එක ඉක්මනට යනවා මේ ජැටියට යනකම්. මේ ජැටියට එනකම් අපිට එන්න තියෙන්නේ කලපුවක් මැද්දෙන් තමයි. ඔයාලා දකින්න ඇති ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ යවට. නාගදීපේ වඳින්න යන ලොකු සෙනඟක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති. ජැටිය දිගටම පොලිම තියෙන මේ නාගදීපේ වඳින්න යන ඉන්න මිනිස්සු තමයි මේ ඔක්කොම ඉන්නේ. ඔයාලට පේනවා ඇති පොලිමේ දිග නාගදීපේ වඳින්න යන ඉන්න. ඒක නිසා අපි හිතුවා වෙන දවසක නාගදීපේ වඳින්න යන්න. බෝට්ටු ඇත්තටම ගොඩක් නෑ. බෝට්ටු කිහිපයයි තියෙන්නේ. ඉතින් මේ බෝට්ටුවේ මිනිස්සු ටික එහා පැත්තට ගිහිල්ලා දාලා එහි ඉන්න මිනිස්සු ආයෙත් මෙහාට එක්කන් එන්න ඕනේ. ඉතින් ලොකු වෙලාවක් යනවා මේ වැඩේට. ඒක නිසා අපි අද නාගදීපේ වඳින්න යන්න නැතුව වෙන දවසක යන්න තමයි තීරණය කරේ. අපිට නාගදීපයට යන්න බැරි වුණ නිසා අපි ආපහු යාපනයට ඇවිල්ලා යාපනයේ ටවුන් එකේම තියෙන නාග විහාරයට ගියා.